බෝවන් මොනක් කරන්නේ කොහොමද එෆෙක්ට් ගන්න කොල්ලෝ කෙල්ලෝ සෙට් එකම මම ආදරෙන් පිළිගන්නවා මගේ අලුතෙන් හදපු මේ YouTube නායිකාවට. ඉතින් අපි සතුටුට කඩු කරනින් නැත්තම් කෙනෙක් ඇහෙන්නේ දිවි. ඉතින් ඔයාලා දන්නවා අපිට දැන් මේ දීලා තියෙනවා සුපර් බණ්ඩල්. ඒ කියන්නේ දැන් අපිට හම්බොච්ච කොබ්‍රා බූයා ඩේ බණ්ඩල් ආන් ඒ වගේ බණ්ඩල් සෙට් එකක්ම දීලා තියෙනවා. ඒ බණ්ඩල් වලට අමතරව ඒ කියන්නේ දැන් ඉස්සරහටත් එක බණ්ඩල් එකක් එන්න තියෙනවා. ඉතින් ඔයාලා තම්බ්නෙල් එකෙන්ම දකින්න ඇති මොකද්ද මම අද පෙන්වන්න යන්නේ කියලා ඔයාලට. ඉතින් අපිට ලෙජෙන්ඩරි බණ්ඩල් එකක් එන්න තියෙනවා. බූයා ඩේ බණ්ඩල් එක කොබ්‍රා වගේ බණ්ඩල් එකක් එන්න තියෙනවා. ඉතින් අපි එහෙනම් වැඩි කතාවක් නැතුව යම් වීඩියෝ එකට ඒත් එකම කියනවා මේ වගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මේක සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා යාළුවන්ටත් ෂෙයා පාරක් දාන්න. මොකද කට්ටියක් දැනගන්න අලුතින් එන ලෙජෙන්ඩරි බණ්ඩල් එක ගැන. ඉතින් අපි යන් එහෙනම් බණ්ඩල් එක බලන්න. මේක සුවර් අනිවාර්යයෙන්ම මේ මෙතන පෙන්නනවා මේ තියෙන්නේ කොබ්‍රා බෝ එකේම තියෙනවා. මේකේ මේ තියෙන්නේ මිඩ්නයිට් එස් කියලා. මේක තමයි අපිට එන්න තියෙන අලුත් බණ්ඩල් එක. මේ බණ්ඩල් එක එන්නේ ඉතින් අපිට දීලා තියෙනවා මේ බණ්ඩල් එක 25යි 2025 5 වෙනි මාසේ තමයි එන්නේ කියලා තියෙනවා. ඉතින් අපිට ඒකට හම්බෙනවා ඩුවෝ ඉමෝට් එකක්. ඔයාලට පේනවද දැන් මේක? ඒකත් හැබැයි මරු හැබැයි. අපිට ඒ වගේම අනිත් ඒවා හැමෝනා වගේ ලුක් චේන්ජ් එකකුත් හම් වෙනවා. ඒක නම් මරු ඒක ඇත්තට මරු සුපිරි බණ්ඩල් එකක් වගේ. එතකොට අපිට වෙනද හම්බුනේ මේ වෙන දේවල් මේ බැටල් කාඩ් එක මේ පාර තමයි හම්බෙලා තියෙන්නේ. මට මතක විදියට මේ බණ්ඩල් එකට තමයි හම්බෙන්නේ. ලස්සනයි. ඇත්තටම ඒක ලස්සනයි. ඔයාලා CS මැච් එකකින් ප්ලේ කරද්දි BR මැච් එකකින් ප්ලේ කරද්දි මේ කාඩ් එක වැටෙනවා. ඔය මේ විදිහට පෙන්නනවා ඔයාලට අනිවාර්යෙන්ම. ඒ වගේම මේ බණ්ඩල් එකෙන් ලැබිලා තියෙන සුපිරිම ඇනිමේෂන් එක තමයි මේක. කොහොමද ඒක මරුනේ? හරි. ඒ වගේම අපිට මේ බණ්ඩල් මෙහෙම බලන්න මැච් එක ගහලා CS මැච් එක ගහමු. කොහොමදනේ මරු ඒක මරු. ඒ වගේම අපිට පුළුවන් මේ බණ්ඩල් එකේ අනිත් ඒවා වගේම කලර් වෙනස් කරන්න. අපිට මේ දැන් හෙඩ් එක ගත්තොත් රතු පාට වෙනස් කරනවා වෙන එකක්. නිල් පාට වෙනස් එකක්. ඒ වගේම කණ්ණාඩි දෙක ගත්තම මම කණ්ණාඩි දෙක කියලා කියන්නම් වැරදිද නැහැ. වෙනස් කරගම් අපි කමිසෙත් දාමු රතු පාට. දෙක අනිත් පැත්තට ගියා. කලර් දෙමත් සුපිරි. හරි සෙට් එක මොකක් මේ රතු පාට දැම්මා. නිල් පාටකට වඩා නම් රතු පාට එක හොඳයි. ඕම් දැන් නිල් පාට දාපුවම දැක්කද? නිල් පාට දානට වඩා මේ මං හිතනවා දැක්කද? මේ නිල් පාට එක රතු පාට එක තමයි ලස්සන. ඉතින් ඕම් වලට කියව විදියටම මම ඉතාමත් කෙටින්නේ ලොකු වෙලාවක් ගන්න නැතුව මං කිව්වා දැන් පස්වෙනි මාසේ න බණ්ඩල් එක මේක තමයි කියලා. ඉතින් ඔයාලටත් බලන්න පුළුවන් ලෙජෙන්ඩරි අවුට්ෆිට් එක ගිහිල්ලා මේ දැනටමත් ඇවිල්ලා පෙන්නනවා. තව මාසයක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ මාසේ මේක ගන්න අඩුම ජෙම් 5000ක් වගේයි. ඉතින් ඔයාලට පුළුවන් මෙම්බර්ෂිප් ගහලා වීක්ලි ගහලා ජෙම් එකතු කරගන්න. ඉතින් ජෙම් සුපිරි බණ්ඩල් එකක්. ලුක් චේන්ජ් එකක් තියෙන හින්දා වාසිය. ඔයාලා ගන්න මේ ඉමෝට් ඩුවෝ ඉමෝට් එකකුත් හම් වෙනවා. ඒ වගේම ඇනිමේෂන් එකකුත් හම් වෙනවා. ඉතින් මම කියන්නේ ගන්න වාසිය ඒ වගේම අපිට අලුතෙන් බුක් එකකුත් තියෙනවා. මම ඒක ඩවුන්ලෝඩ් කරලා නැහැ. ඉන්න චුට්ට ඩවුන්ලෝඩ් කරනවා. ඉතින් පුළුවන් වලට දැන් මට උදව්වක් කරන්න මේ දාන පළවෙනි වීඩියෝ එකනේ. ඉතින් මට උදව්වක් කරන්න සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා පාර දාලා යාළුවන්ට දැනගන්න පුළුවන් වෙන විදිය ලයික් එකක් එහෙම දාලා උදව්වක් දෙන්න කියලා මං ඉල්ලනවා. ඉතින් මම නම් එහෙම සාමාන්‍ය මේ බුක් කරන්නේ මාත් එක බුක් එකක් විතරයි දුවදරන් තියෙනවා. ඔව් මම ඔක්කොම කරන්නේ ඒ තීරමන්නේ මේක තමයි මේකත් මේක පළවෙනියට
අපිට මේකත් අර මේ ඉවෝ ගන්න මැක්ස් කරන සීන් එකේ තියෙන්නේ පොත මැක්ස් කරන්න තියෙන්නේ. ඉතින් පළවෙනි ලෙවල් එකේදී අපිට හම්බෙන්නේ බයික් ස්කින් එකක්. ඒක නම් සිරාවටම පාරක්. මම දැක්ක සුපිරිම පට්ට බයික් ස්කින් එක. ඒ වගේම දෙවෙනියට අපිට හම්බ වෙනවා මේ ලූට් බොක්ස් එක. එකත් අවුලක් නෑ. මේ තමයි බෑග් එක. මේ බෑග් එක චුට්ටක් විතර අවුල්. මේක නම් හොඳයි ඊට වඩා. අම්මා සුපිරි වෝල් එකක්. මට සිරියනවා සුපිරි වෝල් එකක්. ඒ වගේම අපිට අලුත් කටානයක් හම්බ වෙනවා. මේ පොත ගත්තොත්. ඉතින් අර බන්ඩල් එක වගේ මේ පොතේ තියෙන දෙක එක වගේ. ඉතින් දෙකම එකට තමයි එන්නේ. පයින්කත් පස්වෙනි මාසේ එනවා. සුවර් අනිවාර්යෙන් වෙනවා. ඔයාලා වීක්ලි මන්ත්ලි මෙම්බර්ෂිප් ගහලා ජිම් ටික එකතු කරගන්න. ඒ වගේ මේ පාර ඉන්නේ ෆාමස් එකට. ඉතින් කම්මට සිරියනනේ ඉන්ති වෙනකොට අම්මා. අඩෝ ඒක නම් පහරක් බං ඉවෝ ගන්න මොකද්ද කියලා හිතන මේ අවසල. කොහොමදනේ ඉවෝ ගන්න එක මොකද්ද? අම්මට සිරි වෙනවා ෆාමස් එක බලනකො. අඩෝ ඒක නම් ගන්නක් බං මේ පොත මැක්ස් කරලා තමයි හම්බෙන්නේ. ඒ වගේ රිමෝට් එකකුත් හම්බ වෙනවා. අඩෝ රිමෝට් එක නම් පට්ට. ඒ රිමෝට් එක පට්ටද? අඩෝ ෆාමස් යන්නරු මේ ඇනිමේෂන් එක මේ ඉමෝට් එකත් පට්ට. බලපන් ගොයි පට්ට. ලෙවල් 8ට ගිහපුවම ඔබට හම්බ වෙනවා අර නිකන් මේ අර අපි අර ප්ලේන් එකෙන් බහිද්දි මචං හම්බෙන්නේ අපිට අර ඇවිදින වගේ එකක් ආවේ. ආන් ඒකේ මේ ඒකෙම සීන් එක තියෙන්නේ. මේක තමයි එහෙම යද්දි හම්බෙන්නේ. අම්මට සිරි වෙනවානේ. අඩෝ ඒකත් මරු බං පහරක් ඈ. ඕන් ඉතින් ඒකත් අපිට ගන්න පුළුවන්. මේ පොත ගත්තොත් අපිට බයික් ස්කින් එක, ඒ වගේම ලූට් බොක්ස් එකක්, බෑග් පැක් එකක්, ඊට පස්සේ අපිට ෆ්‍රී වෝල් එක, ඊට කටාන එකක්, ඒ වගේම ෆාමස් එක. සුපිරිම මම ආසම මේ බුක් එකේ ෆාමස් එකයි. ඒ වගේම මේ ඇනිමේෂන් රිමෝට් එක. සෝරි ඇනිමේෂන් එක නෙමෙයි රිමෝට් එකක්. ඉතින් ඒකත් මරු. ඒ වගේම මේක තමයි මම ආසම දේ. පට්ට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් පස්වෙනි අනිවාර්යෙන් මේක පස්වෙනි මාසේ තමයි එන්නේ. මේක පස්වෙනි මාසේ අනිවාර්යෙන් එනවා. ඒක 100%ක් ෂුවර්. ඔයාලත් දැම්ම වීක්ලි මෙම්බර්ෂිප් දාගෙන සුපිරියටම ඉන්න ඕනේ. අය වීක්ලි මෙම්බර්ෂිප් අඩුම 5ක් විතර ගැව්වනම් ගොඩේ ගොඩ ගන්න බණ්ඩල් එකක් ගන්න පුළුවන්. පොතක් ගන්න පුළුවන් ඈ. ඉතින් පොඩි අඩුපාඩු වෙන්න ඇති. මේක මගේ පළවෙනි වීඩියෝ එකනේ. ඉතින් පොඩි අඩුපාඩු වෙන්න ඇති. ඉතින් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා මට උදව්වක් දෙයි කියලා මම හිතනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ මොකක් හරි මේකේ වීඩියෝ එකේ තිබ්බ අඩුපාඩු ටික යටින් කමෙන්ට් කරලා මට උදව්වක් දෙන්න. මම ඒතකොට ඊළඟ වීඩියෝ එකේදී ඒ අඩුපාඩුව හදාගෙන මේ වීඩියෝ එක දාන්න. ඉතින් අදට මම යනවා ඊළඟ වීඩියෝ එක සෙට් වෙනවා. ආදරේ.